ආයිබෝවන් මේ අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා මේ ජනක පළතවාන බටපොළ මේ ඔයගොල්ලන්ට මම අඳුන්වලා දෙන්න යන්නේ වාර පැල 3 දාලා බෝලයක් හදලා ඉන්දන හැටි මේ තියෙන්නේ පියල් මහත්තයාගේ වත්ත එතුමාගේ වත්තේ පඳුරු 3 දාලා තමයි මේ වාර සිටුවලා තියෙන්නේ බලන්න මේ පඳුරු විශාලත්වය මේ තමයි හොඳට වැදුණු කුරුළු පඳුරා මේකට අවුරුද්දක් පමණ තමයි වෙන්නේ අතිසාර්ථකයි මේ කලදැමිල්ල පඳුරු 3 ඉඳලා තමයි මේ වාර දාලා තියෙන්නේ මේ වගේ මේ තියෙන්නේ පඳුරු 3 සිටුපු ආකාරය සාර්ථකයි කොටන්න මේ මගේම කුරුඳු පෙර තමයි මේ සිටුවලා තියෙන්නේ ඔබටත් මේ ආකාරයෙන් සිටුව ගන්න පුළුවන් නම් ඊටම යෝග්‍යයි ආයිබෝවන් මේ අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා මේ ජනක පළතවාන බටපොළ මේ ඔයගොල්ලන්ට මම අඳුන්වලා දෙන්න යන්නේ වාර පැල 3 දාලා බෝලයක් හදලා ඉන්දන හැටි මේ තියෙන්නේ පියල් මහත්තයාගේ වත්ත එතුමාගේ වත්තේ පඳුරු 3 දාලා තමයි මේ වාර සිටුවලා තියෙන්නේ බලන්න මේ පඳුරු විශාලත්වය මේ තමයි හොඳට වැදුණු කුරුළු පඳුරා මේකට අවුරුද්දක් පමණ තමයි වෙන්නේ අතිසාර්ථකයි මේ කලදැමිල්ල පඳුරු 3 ඉඳලා තමයි මේ වාර දාලා තියෙන්නේ මේ වගේ මේ තියෙන්නේ පඳුරු 3 සිටුපු ආකාරය සාර්ථකයි කොටන්න මේ මගේම කුරුඳු පෙර තමයි මේ සිටුවලා තියෙන්නේ ඔබටත් මේ ආකාරයෙන් සිටුව ගන්න පුළුවන් නම්